මොකද්ද? ඔයාට තනියම ඉන්න ඕනේ. ඇයි යන්නේම කියන්නේ? මොකද්ද? මාන වෙන්න ඕනේ. බඩුම තමයි ඒකටත් එන. මාන වෙන්නේ. ඉතින් අපි දෙන්නත් එක්ක ගිහලා ආරාමයකට ගිහලා භාවනා කරලා එමුකෝ. තනියම ඉන්න ඕනේ. මොකද්ද? ඔයාට ලෙඩ? ඉතින් අපි දෙන්න එකතු වෙලා ඒකට බේත් යමුකෝ. පපු විල? කමන්නේ. පිල් තුනක් තිබ්බට. මට මනචරිය. මොකද ප්‍රශ්නේ? මම අන්න රීන බලන් හිටියේ. මොකද ලොකු ප්‍රශ්නයක් නේද? එල්ලට බාවේ පාළුවයි. ඔව්. රීන මේ මොකද ජිගි ජිගියක් ඇති නේද? ජිගිමේ අනිකේ එයාට හැම කොල්ලම සහෝදරයෝ වගේ. සහෝදරයෝ වගේ? මොකද්ද බයි ඒ හරුපේ? එයාට බෙස්ට් කියලා යාළුවෙකුත් ඉන්නවයි. එයාත් එක්ක ෆිල්ම් බලන්න යනවා. අනිත් එක තමයි යාගේ නෑද ඊය කෙනෙකුත් ඉන්නවා. ඊයට කියන කැම්පස් එකට බස් එක ගන්නවා. පේනවා නේ නෝ හොඳට බස් එකේ නැති. අනිත් එක තමයි අයියේ යාළගේ ගෙවල් එහා පැත්තේ ඉන්න මල්ලිත් එක්ක ඉස්සෙස් එකට මුලුක් ගන්නවා. එයාට ඒ ඇරෙන්න වෙන කොල්ල යාළුවෝ නෑයි. එයා නිකන් මලක්ක ඈ බං මලක් නෙමෙයි ඔක මල් වට්ටියක් නේ බං. බලන එක අත ගහලා. ඒව කියන්නේ බයි. ඒ කීවනේ හොදේ. හරි දැන් උඹ කියන්නේ ඒකේම නෑනේ. හරි. එහෙනම් මට කෙල්ලගේ නම්බරේ දීපන් මම පුල්ලන් සපෝට් එකක් දෙන්න. පොඩි දින මං ගාලාදී. අබ. දෙන්නේ. පේනවනේ අමු ගවේ ඈ. ආයේ සේව් කරගන්න ඕක. එළිම නේ බං. කෙල්ලගේ නම මොකද? පියුමේ. පියුමේ හංසමාලේද? නෑ පියුමේ අන්සි. ඉතින් දෙන්නම එකයි බං. නේ මේ රට විනාශයෝයි. ඒ මුගේ යමංගු කියලා දෙන්නේ පොඩි කයියක්. මට වෙලා නෑයි. උඹ ඔරලොස්. අවන්නේ යංගු එන. ඒක නෙමෙයි බං. මේ ආණ්ඩුව මේ රට දෙයක් කරයිද? නෑයි. උන් කරන්නේ කොහේ ඉස්තරට පිකා කරෙත් නෑ. එකින් එක කරන්නෙත් නෑ. අපි අපිට කියලා දෙයක් කරෙත් නෑ. හැබැයි මගේ කී තමයි මට හොඳටම කරේ. කොයිදෝ යන්නේ මැරෙන්න ආ කොයිද මල්ලි යන්නේ අම්සේ? මල්ලි කවුද බ්‍රෝ මල්ලි ඔයගොල්ලෝ කොයිද බ්‍රෝ යන්නේ අම්බෝ කිරි පුතේ වයස කීයද බං උඹේ? 14 මාරේ ඇයි අවුල් ඔම ගියක්ම අපි මාරයි තමයි. ඇයි බ්‍රෝ ඔයාලා මොකද වෙන්න ඕනේ මූ බලපන් මූගේ කටේ කිරි සුවඳවත් තාම ගිහිල්ලා නැහැ. මූ කියන අපිට ටෝක් බලපන්. පොඩ හිටාංගෝ හෙලෝ සුදු අම්මියෝ මම මේ ඔයා බලන්න එන ගමන් ඉන්නේ මේ කොය යන පිස්සු දෙන්නෙක් හම්බුණානේ නේ රුපියල් 100 චෝල්ටයක් ඕනේද ආ මං ගෙල් දෙන්නම් බලපන් උට කෙල්ලෙක් ඉන්නෝනේ අකෝ. මේ රට විනාශයෝයි. සුදු අම්මියෝ බලන්න යන්න නැත්නම් උඹලට දෙන්නට දෙනවා එහෙමද? පලෙන් යන්න ගෙදර. හරි බලාගමු හරි බලාගමු අයියෝ උට ගැහුවා ගෑල්ලා තරු විසි වෙන්න මට මූණ දැක්කම පෙවුණා උගේ. ඔව් මල්ලි මේ රට විනාශයෝයි පේනවනේ පොඩි හැච්චු පිච්චු. ඒක නම් ඇත්තනේ. මල්ලිලා මේ දොම්පෙට යන පාර දන්නවද? දොම්පෙට යන පාර? දොම්පෙට යන පාර දන්නේ නැහැ අයියේ. ඈ ඕනවට ත්‍රිකුණාමලට යන පාර කියන්නේ. කවුද මල්ලි මෝ? මල්ලිලා උඹලා CID එකෙන්ද? CID CID අපේ ජොබ් එකක් කරන්න අයියේ. එහෙනම් කමන්නේ. මං ගාව දෙන ආයෙ ජොබ් බඩු රුපියල් 500යි. ගෙවුත් ඉතින් 100 නැහැ. ඇත්තද? නෑ පිස්සුද? අපිව කටේ තියන්නේ. ආව් මල්ලි මේවා සුපිරි බඩු මල්ලි. මුඩින් ගහපුවා නෙමෙයි. සුපිරි ඒවා. එපා කිව්වනේ. දැන් ඔයගොල්ලන්ට ගානට පස්සේ ගානට පස්සේ හරි. හාසියෙන් දෙන්න. හාසියෙන්. වරුනේ. ඔව් මිනිස්සු මරන්නේ ඔයගොල්ලෝ තමයි. මල ජරාව. ආව් ඒක තමයි. හරි. දැන් ඔයගොල්ලන්ට ගානට පස්සේ ගානනේ. හරි. 300 දෙන්න. 300. මෙල් රෙඩ් නේ හරිද? 300. එපා කිව්වනේ. ඔයාලා දාන මනසි මට තේරෙනවා. මොන හරි තියෙනවා නම් ඩිරෙක්ට් යන්න. හරිද? මං කිව්වනේ කරුණා කළා ඔය මල ජරාව වරගෙන ඵලෙන්බ යන්න. මල්ලි
මෙන්න මොගේ සද්ද වැඩි හරිද? හරි. ඔයගොල්ලන්ට ගානනේ ප්‍රශ්නේ. හරි. ලාස්ට් ප්‍රයිස් 200ෙන් දෙන්න 200ෙන්. මං තවසට කිව්වනේ ඔයි. එපා. අයියෝ මම මොකද කියන්නේ? මල්ලි මේ මුද කියලා තිබ්බා මං කවුද කියලා හරිද? බලට ආයි බඩු ඉක්ුණන්නේ නැහැ මං. මේ එක්ක 100ට දෙන්න 100ට ගණන්කෝ. අපිට එපා ඔයි. හරි මම යනවා. ආය උඹලා මූණු දෙක මට මේ බජාර් එකත් බලන්න ආස නැහැ හරිද? 100 නෑ. ඔව් බං මේ බලපන් මේ රට විනාශයි. ඈ කවුද මගේ ළමයාට ගැහුවේ? බඩු හරි කන්න තමයි හද අන්න අරු තමයි තාත්තා ගැව්වේ. උඹට ගැහුවේ? කොයිද මයි යන්නේ? උඹට කඩේට පොට කිල්ලන්න පොට උඹට අයිය රිදුනද අයිය බලපන් බා ළමෙක්ට උපදෙසක්වත් දෙන්න බැන්න මේ සමාජේ. මේ රට විනාශයි යෝයි. ඒක නෙමෙයි. ඉස්සලා ගියා නේද? මම හොඳ වෙලාවට ලිස්සල ගියේ. මම හිටියනම් ඔතන මැරෙනවා මිනිහා. සුමිරි පානේ කසිය හිත මැරුණත් හිතට සැප අද ජොලි මල්ලි මොකද්ද? මේ බිදන්නේ මට වැදිල කියලා මල්ලි මට වැදිල නෑ හොඳ මල්ලි මට පොඩු දව කරනකු මොකද්ද? මගේ ඊයේ පෙරේද තිබ්බා මේ හරි හොඳේ දෙකේ නෑ මට ගේපුට ඔවල් දෙන බලන්න උන්න හේ තමුන් බීලා තමුසට ගේ මත කන්නේ. මම බිව්වා තමයි හරි එම බොනවා මේ උඹලා හදන්නේ මේ මම බිව්වේ හරි මගේ ෂාට් මම ගෑණික හොරගම් කරනවා තමයි චුට්ට එළි මේ මට නිකන් බලු කතා කියන්න එපා හොඳේ මු බීලා නෙමෙයි මු නාලා බොනවා නම් මිනිස්සේ ගානකට බොනවා. මරවන හොඳ ඔයාට තමයි එන්නකො පොඩ්ඩක්. හද තොඩිය ළඟට හැද එන්න ළඟට. තවුට මට ගීනම් පේනවා දැන්නම් මට බලපන් මේ රට විනාශයි යෝයි. බේබද්දු හොන්ට ගහපේ හොඳයි අයි මේ රට විනාශයි මල්ලි නැත්තම්. ඕම අපි ඩවුනයි හෙලෝ මොකක්ද අම්මට සනීපන ඔයද මට කරන මාර වැඩේයි අම්මට සනීපනෑනුනේ පට සිරි මේ ඉන්න මල්ලි දවට අන්න නේ ඉන්න පොට පොඩි දවක් කරන්න. හරි මල්ලි මේක පොඩි උදවක් මල්ලි මේ ඒනම් ඔයාගේ මනස අම්බච්චක ලොකු දෙයක් ඔයාගේ මිනිස්සු හැමතැනම නේ නා අම්මාලා කියලා පොඩි පරිස්සම් බලන්න. හරි මල්ලි නා අපි ආය දවසක් හම්බ වෙනවා පරිස්සම් මල්ලි. පේනවනේ මේ සමාජයේ අසරණ මිනිස්සුන්ට මොනවායි ප්‍රශ්න මහා පූර්ව සමාජයක්. මේ ප්‍රශ්නකුත්